ආයිබෝන් සියලු දෙනාටම අපි බලමු QR එක ෆුවල් වලට කොහොමද ගන්න කියලා. ඉස්සෙල්ලාම අපි වෙබ්සයිට් එකට යන්න ඕන fuelpass.gov.lk කියන මේ වෙබ්සයිට් එකට ගිහපුවම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හම්බෙනවා. අලුත් වාහන වලට දැම්ම ගන්න පොඩි ඉෂුව එකක් තියෙනවා. ඉෂුව එක ඉවරිච්ච ගමන් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. පළවෙනියටම අපි ගන්න ඕනේ මෙතන vehicle registration කියලා තියෙන එකට යන්න ඕනේ. එතන ගියාට පස්සේ අපි රෙජිස්ටර් වෙලා තියෙන ෆෝන් නම්බර් එක මෙතන එන්ටර් කරන්න ඕනේ. මේ විදිහට ඒ නම්බර් එක එන්ටර් කරාට පස්සේ විනාඩි 2ක් ඇතුළත අපේ ෆෝන් එකට ඒ එන්ටර් කරන නම්බර් එකට අදාළව OTP නම්බර් එකක් එනවා. මිනිත්තු 2ක් ඇතුළත ඒක සටහන් කරන්න ඕන. විනාඩි 2ක් ගියාට පස්සේ මෙතන සටහන් කළොත් ඒක වැරදි invalid කියලා වැටෙනවා. ඒ නිසා අපි මේ ආපු OTP එක මෙහෙම එන්ටර් කරාම අපේ QR එක මෙන්න මෙහෙම view වෙනවා. අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා download කරගන්න. එහෙම නැත්නම් අපේ මොබයිල් එකට link එකක් විදිහට මේක අපිට ගෙන්න ගන්න පුළුවන්. ඔව් වීඩියෝ එක බලන්න නැවතත් බලන්න. අපි සිස්ටම් එකේ ඉෂුව එක හරි කියපු ගමන්ම කොහොමද අලුතෙන් QR එකක් ගන්න කියන එක. ඒ කියන්නේ ෆෝන් නම්බර් එක වෙනස් වෙලා තියෙනවා නම් හරි. එහෙම නැත්නම් අලුතින්ම QR එකක් ඉන්ධන කෝටාවට ගන්න කොහොමද කියන එක අපි වීඩියෝ එකකින් ගෙනෙන්න සූදානම් වෙලා ඉන්නේ. හොඳයි. සියලු දෙනාටම සුබ දවසක්.